අක්කා තාම නැද්දම්ම? ඒකනේ මම මේ මාත් බල ඉන්නේ. හැබැයි ඕකේ කොහේ ගියත් හැමදාම කලුවර වැටෙන්න කලින් ගෙදර එනවනේ. චූටියෝ මොකක් හරි වාහනයක් එනවා නේද මේ පැත්තට? අම්මේ මල් ශාලාවේ හර්ස් එක නේද? මේක ලෝචිලයි ගෙදරද? අනේ දෙයියනේ මගේ කෙල්ලට මොකද වුනේ දෙයියනේ? උදේ අන්ති මට කුත් වෙරලා ගියා. මදී කියලා සංකුඩ ටිකක් කූරගෙන කොහොමද මේ දුක ඉවසන්නේ මගේ කෙල්ල? කොහොමද දෙයියනේ මේක ඉවසන්නේ? මේ මොන පිස්සු පවුලක්ද මේ? මං තමයි ලෝචිගේ බෝයිෆ්‍රෙන්ඩ්. එයා අද උදේ මගේ මල් ශාලාවට ඇවිල්ලා මිනිහක් දැකලා කලන්තේ දාලා වැටුණා. අපි ආව එක්කනවා. ලෝචියෝ අම්මේ චූටි එතකොට මේ පෙට්ටිය? ඒක මේ වෙන ගෙදරකට දෙන්න තියෙන බොඩිය ගන්න. මැඩම්ලාගේ බොඩි ඉක්මනට ගත්තොත් අපිට ඉක්මනට යන්න උනා. මාව මෙතන දුම්බලගෙන ආවේ. අක්කේ හොල්මන් කියලා දෙයක් නෑ අනේ. හොල්මන් කියන්නේ හෙලවෙන මනසට. ඒ හැම දෙයකටම මුල අපේ යටිහිත. ඔන්න පුතාට කියන්න පුතේ මම මේකට කොච්චරවත් කියනවා. අපි පොඩි කාලේ අපේ මහගෙවල් තිබ්බේ කොනොත්තක් නැද්දේ? මහ පාන්දරයකට දෙකටත් අපි ඔතනින් ඉහිට මෙහෙට ගියා. කිසි හෙනයක් නෑනේ. ඒක තමයි ඇන්ටි. මම පොඩි කාලේ ඉඳන් ඔය හැදුනේ මිනි පෙට්ටිය අස්සේනේ. ඕවා මේ ගණන් ගන්න දේවල් නෙමෙයි. ඕවා සාමාන්‍ය දේවල්. නෝනාට කියන්න මිනිහක් හදලා බාර දෙනවා කියන්නේ තනි කර සමාජ සේවය. දැන් මේ මල්ලි උදේ ඇක්සිඩන්ට් වෙලා ගෙනාපු වෙලාවේ මේ මල්ලි මේ මල්ලි තමයි යකෝ මං උදේ එම්බම් කරේ දුපයි යකෝ මොන ප්‍රශ්නයාවත් ලෝචියා මම ඔයත් එක්ක ඉන්නවා. මම මැරුණත් මං ඔයා ළඟින් ඉන්නවා.